ආයුබෝවන් ඔයාලා හැමෝටම ඔයගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ English with භාෂී එක්ක. ඉතින් අද අපි මේ විදිහට අලුත් පාඩමක් තමයි ඉගෙන ගන්න යන්නේ. අද අපේ පාඩම prepositions. Prepositions නිපාත පද. First we have to learn what is preposition and why are we using them. හරි. අපි බලමු අද මේ නිපාත පදයක් එහෙම නැත්නම් ප්‍රොපොසිෂන් එකක් කියන්නේ මොකක්ද සහ ඇයි අපි මේ නිපාත පද පාවිච්චි කරන්නේ කියලා. There are a lot of prepositions in English, but let us focus on a few main prepositions. අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට අපට නිපාත පද විශාල ප්‍රමාණයක් හම්බ වෙනවා. නමුත් අද අපේ පාඩමෙන් මූලික කරගන්නේ ප්‍රධානම නිපාත පද කිහිපයක්. We use prepositions to show where a thing, a place, a person or an animal. අපි preposition එකක් එහෙම නැත්නම් මේ නිපාත පදයක් භාවිතා කරන්නේ මොනවා හරි දෙයක්, තැනක්, කෙනෙක් හෝ සතෙක් ඉන්න ස්ථානයක් එහෙම නැත්නම් පිහිටි ස්ථානයක් විස්තර කරන්න. Let's see some of them. හරි. අපි දැන් බලමු මේ නිපාත පද කිහිපයක්. එහෙම නැතිනම් මේ prepositions කිහිපයක්. on උඩ මත in තුල under යට in front of ඉදිරියෙන් behind පිටුපසින් beside පසෙකින් එහෙම නැතිනම් පැත්තකින් near ළඟ below පහළින් over ඉහළින් around වටේට. Now you know some prepositions. So let's make some simple sentences from them. දැන් ඔයාලා ඉගෙන ගත්තු මේ prepositions භාවිතා කරලා සරල වාක්‍ය කිහිපයක් ගොඩනගමු. on උඩ මත පොත තියෙන්නේ මේසය උඩ. The book is on the table. බල්ලා ඉන්නේ පුටුව උඩ. The dog is on the chair. කුරුල්ලා ඉන්නේ වහලේ උඩ. The bird is on the roof. in තුල පොත තියෙන්නේ බෑග් එක තුල. The book is in the bag. ඇය ඉන්නේ කාමරය තුල. She is in the room. බෝලය තියෙන්නේ පෙට්ටිය තුල. The ball is in the box. under යට බෝලය තියෙන්නේ කනප්පුව යට. The ball is under the stool. පූසා ඉන්නේ පුටුව යට. The cat is under the chair. සපත්තු තියෙන්නේ ඇඳ යට. Shoes are under the bed. in front of ඉදිරියෙන් කාර්ය තියෙන්නේ නිවස ඉදිරිපිට. The car is in front of the house. පාසල තියෙන්නේ පන්සල ඉදිරිපිට. The school is in front of the temple. බසය තියෙන්නේ පිට්ටනිය ඉදිරිපිට. The bus is in front of the ground.
behind පිටුපසින් පූසා ඉන්නේ දොර පිටුපස. The cat is behind the door. බෑග් එක තියෙන්නේ පුටුව පිටුපස. The bag is behind the chair. ඉන්නේ මට පිටුපස. She is behind me. Beside පසකින් පැත්තකින්. බෑග් එක තියෙන්නේ පුටුවට පැත්තෙන්. The bag is beside the chair. ලාම්පුව තියෙන්නේ ඇඳේ පැත්තෙන්. The lamp is beside the bed. කඩය තියෙන්නේ බැංකුවට පැත්තෙන්. The shop is beside the bank. Near ළඟ. පූසා ඉන්නේ බල්ලා ළඟ. The cat is near the door. බෝතලේ තියෙන්නේ කෑම පෙට්ටිය ළඟ. The bottle is near the lunch box. පුටුව තියෙන්නේ මේසය ළඟ. The chair is near the table. Below පහළින්. ස්විච් එක තියෙන්නේ ඔරලෝසුවට පහළින්. The switch is below the clock. බෝට්ටුව තියෙන්නේ පාලමට පහළින්. The boat is below the bridge. කාරය තියෙන්නේ ගහේ අත්තට පහළින්. The car is below the branch of the tree. Over ඉහළින්. ඔරලෝසුව තියෙන්නේ ස්විච් එකට ඉහළින්. The clock is over the switch. බල්බය තියෙන්නේ පන්ති කාමරයට ඉහළින්. The bulb is over the class. ලයිට් එක තියෙන්නේ නිවසට ඉහළින්. The light is over the house. Around වටේට. නිවස වටේට තියෙන්නේ තාප්පය. The wall is around the house. රට වටේට තියෙන්නේ මුහුද. The sea is around the country. පාසල වටේට තියෙන්නේ පාර. The road is around the school. හරි. මෙතනින් අපේ පාඩම මේ විදිහට ඉවර වෙනවා. මේ ප්‍රොපොසිෂන් පාඩමේ පළවෙනි කොටස. ඉතින් දෙවෙනි කොටස මම ඊළඟට තව වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලන්ට මේ පාඩමේ මොන හරි ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකට දාන්න පුළුවන්. මම අනිවාර්යෙන් ඒවට රිප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවට ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. ඒ වගේම ඊළඟ පාඩමකින් හමු වෙනකම් ඔබගෙන් සමු ගන්නවා සුබ දවසක්.